ලෝක සතුටු දර්ශකයේ පිටම ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ පින්ලන්තයයි. ලංකාව මේ ලැයිස්තුවේ 130 වෙනි ස්ථානයේ ඉන්නකොට පින්ලන්තේ වැසියන් මේ තරම් සතුටින් ඉන්න හේතු 10ක් මෙන්න. අංක 1 සුබාදාම සමග ජීවත් වීම. පින්ලන්තේ ජනතාවගෙන් බහුතරයක් කාලය ගත කරන්නේ එලිමහනේ. රටෙන් 73%ක්ම වනාන්තරයෙන් වැහිලා තියෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පිරිසුදුම වාතය තියෙන්නේ පින්ලන්තේ. සුබාදාම එක ගණදුණු කරන නිසා ඔවුන්ගේ මානසික ආතතිය ඉතාමත් අඩුයි. දෙක නොමිලේ ලැබෙන පිරිසුදුම වතුර. විල් 1,87,000කට වඩා ඇති පින්ලන්තය හඳුන්වන්නේ විල් දහසේ රට කියලයි. පින්ලන්තේ ජලාශවල වතුර කොච්චර පිරිසුද කිව්වොත් කෙලින්ම බොන්න පුළුවන්. ඕනෑම වෙළසලකින් බෝතල් කළ වතුර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න වැසියන්ට අවස්ථාව තියෙනවා. දරුවෙක් කියන්නේ රජයට බරක් නෙවෙයි. සෑම දරුවෙකුටම වයස අවුරුදු 17 වන තුරු රජයෙන් විශේෂ දීමනාවක් ලැබෙනවා. පළමු දරුවාට යූරෝ 100ක් සහ ඊළඟ දරුවන්ට ඊටත් වැඩි. මීට අමතරව පාසල් උපකරණ, සෙල්ලම් බඩු සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පවා රජයෙන් නොමිලේම නිවසටම ගෙනත් දෙනවා. වංචාවෙන් තොර 90%ක් විශ්වාස කරන පොලිසියක්. පින්ලන්තේ පොලිසිය කියන්නේ දේශපාලන අතපෙවුම් නැති සම්පූර්ණම ස්වාධීන එකක්. රටේ ජනගහනයේ 90%ක්ම පොලිසිය විශ්වාස කරන අතර දුෂ්ණය සහ අපරාධ අවම මට්ටමක පතින්නේ මේ නිසායි. අංක 5 බිරිඳ කරේ තියාගෙන දිවීම. පින්ලන්තේ හැමෝම වගේ කොමන හෝ ක්‍රීඩාවක නිරත වෙනවා. අන්තර්ජාතික ක්‍රීඩාවලට අමතරව ඔවුන්ටම ආවේනික දේශීය ක්‍රීඩා තියෙනවා. ඉන් වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් වෙන්නේ බිරිඳ කරේ තබාගෙන දිවීමේ තරඟාවලියයි. අන්තර්ජාලය කියන්නේ මානව අයිතිවාසිකමක්. 2010 වසරේදී අන්තර්ජාලයේ මූලික අයිතිවාසිකමක් බවට පත් කළ ලොව පළමු රට පින්ලන්තයයි. Tamanගේ ප්‍රදේශයට සිග්නල් නැත්තම් පැමිණිලි කරන්නත් අන්තර්ජාල වේගය අඩු වුවොත් වන්දි ඉල්ලන්නත් වැසියන්ට නීතිමය අයිතියක් තියෙනවා. අංක 6 අම්මලාට දෙවිනි නොවන සුපිරි තාත්තලා. දරුවෙක් ඉපදුණු ගමන් තාත්තට වැටු සහිත සති 9ක නිවඩුවක් ලැබෙනවා. දරුවන් පොදු ස්ථානවලට හුරු කිරීම සහ එලිමාන් ක්‍රියාකාරකම් වලට යොමු කිරීම පියවරුන් විසින්ම ආසාවෙන් සිදු කරනවා. අංක 7 ලෝ වැඩියෙන්ම පොත් කියවන රට. පින්ලන්ත වැසියන්ගේ 70%කට වඩා තමන්ගේ ප්‍රදේශයේ පුස්තකාලවල සක්‍රිය සමාජිකයෝ. රජයෙන් සුපිරි පුස්තකාල පහසුකම් සපයන අතර පොත් මුද්‍රණ ගාස්තු ඉතා අඩුයි. අංක 8 විභාග සහ ටියුෂන් නැති ලොව හොඳම අධ්‍යාපනය. අධ්‍යාපනයේ 100%ක්ම නොමිලේ. සුවිශේෂීම
දේ තමයි ළමයින්ව පීඩාවට පත් කරන මහා පරිමාණ විභාග හෝ අමතර උපකාරක පන්ති පින්ලන්තේ නැහැ. ඒ නිසා පින්ලන්තේ දරුවන් කියන්නේ ලෝකයේ අඩුම මානසික පීඩනයක් සහිත දරුවන් පිරිසක්. අංක 9 සිසු මානසිකත්වය මේ පින්ලන්තේටම ආවේනික සංකල්පයක්. ඕනෑම අසීරු දැඩි හෝ අභියෝගාත්මක තත්වයකට නොසැලී මුහුණදීමේ අභ්‍යන්තර ශක්තිය සහ ධෛර්යය කුඩා කාලේ සිටම දරුවන්ගේ මනසට මෙයින් ඇතුළු කරනු ලබනවා. කෙටියෙන්ම කිව්වොත් නිදහස, සුබාදහම, සාධාරණත්වය සහ එකිනෙකා කෙරේ ඇති විශ්වාසය තමයි පින්ලන්ත වැසියන්ව ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ.